Welcome back to my YouTube channel. ඔන්න අද ගෙනාවා ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. කලින් නම් මම හැදුවේ ටයිම් ටේබල් ටයිම් එක තියලා ඒත් මේ සැරේ පොඩි වෙනසක් කරා ටයිම් එක තියන්නේ නැතුව ටයිම් ටේබල් එකක් හදාගත්තා. ඒ වගේම මේක හැදුවේ දවස් 21කට. අද මැයි 5 වෙනිදා. ඉතින් මේක හැදුවේ දවස් 21කට. මේක ඉවර වෙන්නේ මැයි 26. මම කලින් දෙවෙනි වාරයට හදලා තිබ්බේ කාලසටහනක්. ඒකේ තිබ්බේ හැබැයි ටයිම් වලට. ඒත් මේක හැමෝටම ලේසියිනේ. ඒක නිසා ආයෙත් අලුතෙන් එකක් හැදුවා. මේකට ඕන වෙනවා O4 කොළ දෙකක් හෝ ලොකු A3 කොළයක් තියෙනවා නම් හොඳයි. ඒ වගේම highlight, color pen ඒවා ඕන වෙනවා. දවස් 7 පිළිවෙලට ලොකු රවුන්ඩ් හතක් ඇඳගෙන දවස් 7 පිළිවෙලට ලියලා ඔයාලට පුළුවන් විෂයන් ලේසි විෂයන් වෙන්න පුළුවන්, අමාරු විෂයන් වෙන්න පුළුවන්. මම නම් දැම්මේ දෙක විෂයන් සබ්ජෙක්ට් එක දෙක දැම්මේ. එක සබ්ජෙක්ට් එකක් දවසේ පැය 4ක් අනිවාර්යෙන් මේක පාඩම් කරලා ඉවරයක් කරන්න ඕන. ඊට පස්සේ රැට ඊළඟ සබ්ජෙක්ට් එක පැය 4ක් පාඩම් කරන්න ඕන. එතකොට දවසට පැය 8ක් පාඩම් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉස්කෝලේ දවසකට නම් පැය 2ක් පාඩම් කරන්න පුළුවන්. උදේට 4ට නැගිටලා 6 වෙනකම් පැය 2ක් පාඩම් කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පැය 2ක් පාඩම් කරලා උදේවරු කවර් කරගන්න පුළුවන්. රැට අපිට ක්ලාස් එහෙම තියෙනවා මට නම් හවස පැය 2ක් පාඩම් කරන්න පුළුවන්. පැය 6ක් පාඩම් කරන්න පුළුවන්. ඉස්කෝලේ දවසට ඉතිරි පැය 2 කරන්න වෙන්නේ. ඒ වගේම නිවාඩු දවසකට අනිත් පැය 8ම වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම A4 කොලයක් අරගෙන දවස් 7 පිළිවෙලට ලියලා ඒවට අදාළ විෂයන් ටිකක් ලියාගත්තා මේ වීඩියෝ එකේ තියෙන විදිහට. මෙතන කියන්න ඕනම දෙයක් තියෙනවා. මෙතන මම ටයිම් එක විශේෂයෙන් දැම්මේ නැත්තේ අපිට ඒ වෙලාවට මේ වැඩේ කරගන්න බැරි වුණොත් ඒක ටිකක් අවුල් යනවනේ. මේ ක්‍රමයේදී නම් අපි පැය 8 කොයිම වෙලාවෙ හරි කරලා ඉවර කරන්න ඕන. ඒක ලේසි ටයිම් එකකට වැඩ කරනවට වැඩිය. ටයිම් එකකට වැඩ කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අපිට ඒ වෙලාවට මොකක් හරි විශේෂ හේතුවකින් මේ වැඩේ කරන්න බැරි වුණා. ඒක තමයි මෙතන මම කියන්නේ. යටින් 4ක් කියලා තිබ්බේ එක් විෂයක් පැය 4 බැගින් පාඩම් කරන්න ඕන කියලා තමයි ලිව්වේ. ඊපස්සේ යටින් මේ විදිහට දවස් 21 ලියලා තිබ්බා. මේ ඊට පස්සේ ඉස්සරහින් අපි පළවෙනි දවසේ හොඳටම වැඩ කරා නම් තව 3ක් දෙනවා. ඊළඟ දවස් ටිකක් අඩුවෙන් කරා නම් තව 2ක් දෙනවා. ඒ වගේ තමයි වැඩ කරන පිළිවෙලට වැඩ කරාම බලන්න පුළුවන්. ඊට පස්සේ දවස් 21 ඉවර වුණාට පස්සේ මම කොච්චර වැඩක් කරලා තියෙනවද කියලා අපිට බලා ගන්න ලේසියි. මේ දවස්වක 21 ඉවර වුණාට පස්සේ දවස් 30කට ආයෙ හදා ගන්න ඕනේ. ඒ වගේ අපි ටිකෙන් ටික කාලය වැඩි කරගන්න ඕන. පැය 4ක් දැම්මේ මම පැය 8ක් දවසකට දාලා තියෙන්නේ. මේ ක්‍රමය ඔයාටත් හරියනවා නම් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේ ක්‍රමෙන් ඔයාට හොඳට අවුට් එකකට යන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ක්‍රමය නම් ගොඩක් ලේසි. කාටත් ඒක කරගන්න පහසුයි. ඉතින් මේ 21ක් තමයි තියෙන්නේ. ඉතින් ඒ දවස් 21 අඩු කාලයක් කියලා හිතලා හොඳට ලකුණු ගන්නත් පුළුවන් වෙයි. මේ ක්‍රමේ පළවෙනියටම කරලා බලන නිසා. ඉතින් මාත් එක්කම දවස් 21ක් වැඩ කරලා ඔයාට කොච්චර ලකුණු ගන්න පුළුවන් කියලා අපි බලමු එහෙනම්. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා like එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න